Hello everyone, welcome back to my YouTube channel. මං හිතනවා හැමදාමත් වගේ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඇති කියලා. අද හොඳට පායලා තියෙන දවසක්. ඒ නිසා අපි හිතුවා අද ගේ හොදන්න ඕන කියලා. අපි හැමෝම තනියෙන් වැඩක් කරන්න ගියාම කම්මැලිනේ. ඉතින් ඔන්න මටත් කම්මැලි හිතුණා තනියෙන් ගේ හොදන්න. ඉතින් ඒ නිසා අවුරුදු වයිබ් එකෙන්නත් එක්ක අවුරුදු සින්දුවක් දාගෙන තමයි ගේ හේදුවේ. පොඩි බ්‍රේක් එකක් හම්බුණා පැණි වලල්ලක් ගන්න. ඉතින් පැණි වලල්ලක් කාලා තේ එකක් බීලා ආයෙම මගේ වැඩ පටන් ගත්තා. ඉතින් මේ මගේ බ්ලොග් එකේ දෙවෙනි දවස. ඊයේ කෑම කාමරයේ කුස්සියයි විතරයි මට හොදගන්න පුළුවන් වුණේ මොකද වැස්සා. ඉතින් කොහොම හරි සාලේ කාමර ටිකයි අපේ අම්මයි තාත්තයි හේදුවා. ඉතින් මගේ වැඩේ ඊයේ නැවතුවා. කොහොම හරි ඉතින් ඔන්න අද උදේ පාන්දරම මං හිතුවා මගේ කාමරේ තියෙන පැල ටික එළියෙන් තියලා වතුර පොඩ්ඩක් දාන්න ඕන කියලා. මොකද සති 2-3කින් විතර මගේ පැල ටිකට වතුර දාන්න බැරි වුණා. ඉතින් ඒ නිසා ඒ ටික මැලවිලා තිබුණේ. ඔන්න ඉතින් උදේ පාන්දරම පැල ටික එළියෙන් තියලා අවුව වැටෙන තැනකින් තිබ්බේ තියලා වතුර ටිකක් දැම්මා. මේ අවුරුදු දවසට කලින් දවසේ අප්‍රේල් 13 වෙනිදා අපේ අම්මා කැවුම් හැදුවා. ඉතින් මං නම් හිතාගෙන හිටියේ තව කැවිලි 2-3ක් හදන්න. ඒ වුණාට ඉතින් වෙලාවත් එක හදන්න බැරි වුණා. ඉතින් බලන්නකො කොහොම හරි අන්තිමට අපේ කැවිලි මේසේ. මේ අප්‍රේල් 14 වෙනිදා උදේ පාන්දර ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ ගෙදර ලිපගිනි මොන වෙලා කිරි ඉතිරෙව්වේ. කිරි මුට්ටිය ලිපෙන් තියලා මහා මංගල සූත්‍රය දාලා තිබ්බා කිරි ඉතිරෙනකම්. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් මෙහෙම කරනවද? අපේ ගෙදර නම් මේ පළවෙනි වතාවට තමයි එහෙම කරේ. ඉතින් මම ගොඩක් දැකලා තියෙනවා වීඩියෝස් වල ඒ වගේම ගොඩක් ගෙවල් වල කිරි උතිරවන්නේ සාලේ එහෙම නැත්නම් කෑම කාමරේ බිම. ඒ වුණාට ඉතින් අපේ ගෙදර නම් හැම අවුරුද්දෙම හැමදාම යන ලිපේ තමයි ලිපගිනි මොලවන්නේ. ඒ වගේම කිරි උතුරවන්නේ. Hello, good morning. දැන් අපි යන් ආහාර අනුභවයේ නැකතට. ඉතින් අපේ නංගි තමයි හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් අපේ කෑම මේසය අලේ කරේ. අපේ ගෙදර පොඩි එක්කෙනා නංගිනේ. ඉතින් ඒක නිසා අපේ නංගි තමයි ඔන්න මේ අවුරුද්දෙත් කෑම මේසය අලේ කරේ. ඊට පස්සේ තමයි අපේ තාත්තා කිරිබත් කවන්නේ අපි හැමෝටම. මං vlog එක මුලදී කිව්වනේ අපේ ගෙදර කැවුම් විතරයි හැදුවේ කියලා. ඒ වුණාට බලන්නකෝ අපේ කැවිලි මේසේ. ඉතින් අපේ ආත්තම්ම තමයි මේ ඔක්කොම කැවිලි ටික එවලා තිබුණේ අපේ කැවිලි මේසේ තියන්න. දැන් තමයි මගේ වෙලාව. ඉතින් මාත් ආවා කිරිබත් කෑල්ලක් කන්න. කිරිබත් විතරක් කෑවට මදිනේ ආහාර අනුභවය නම් කැවිලිත් පොඩ්ඩක් කන්න ඕනේ නේද? අවුරුදු දවසේ රෑ අපේ නැන්දලාව අපේ ගෙදර අවුරුදු නෑගම්. ඉතින් බලන්නකෝ අපි නැන්දලට රෑට කන්න හදලා දුන්නේ මොනවද කියලා. කට්ටියට පේනවනේ අපි කොච්චර කනවද? අනේ කාරණේතු. මාමෙන් බෙදුවා. ඉතින් දෙච්චා. මං කිව්වේ මේ කන් කර වටේ දැනකට ගියා.
මේ vlog එකේ last day එක, ඒ කියන්නේ අප්‍රේල් 15 වෙනිදා. ඉතින් ඔන්න උදේ පාන්දරම කන්න කියලා නූඩල්ස් එකක් හදන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේ ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම හිතන පතන දේවල් ඒ විදියටම ඉෂ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එකේ වීඩියෝස් බලන්නේ මම subscribe කරලා නෙමෙයි නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අවුරුදු සැමරුවේ කොහොමද කියලා comment එකක් දාගෙන යන්න. like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට මේ vlog එක මෙතනින් ඉවරයි. ආයෙත් vlog එකක් ගේනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. bye bye.